ආයිබෝන් කියලා අදත් මගේ යාළුවා ආදරෙන් පිළිගන්නවා DF තමයි YouTube channel එකට. අද 2025 6 වෙනි මාසේ 10 පොසොන් පුර 15 පොහොය දිනේ අද දවසේ ගත කරපු විදිය තමයි මම වීඩියෝ එකකින් අරන් එන්නේ. මගේ ජීවිතේ පළමු වතාවට වැඩිපුර දන්සල් වැන්ද අවුරුද්ද තමයි 2025 පොසොන් මාසේ. නරඹන්න ඉතින් මගේ වීඩියෝ එක. දන්සල් ගොඩාක් හම්බුණා. බීම දන්සල් හම්බුණා. මගේ දැන් මෙන්න කඩල දන්සලක් හම්බුණා. මල ඉස්සරහ දන්සලක් තියෙනවා මම ගන්න පෙන්නන්න. කඩල තියෙනින් අපි යනවා කඩල දාන්සලා ඉතින් කඩල අත්තනේ දැන් අර ඉස්සරහින් තව දාන්සලා තියෙනවා ආර ළඟ ඔක්කොම ළඟලා ඒ බීම දාන්සලා කඩලයි බීමයි හොඳයිනේ බීම පුකුත් ගමු අපි ada hambuna ada bime dansal lagi ini horopetan tahun ini bime dansal di tahun ini kita dan betul kilometer dekak pagi ya kilometer dekat lagi makin memang dan takal nih dansal godak kendra kami sare tahu godak dansal kan orang petani dala makanya sekali manggi masa dia sil samadang ini aku pun yang gamang ada tinggi teroko lama anwa ये लांगा मकान दांसल दाना साउ दांसल लगती ना डैम नत्र करने के लिए क्यों आते मांग के नत्र करने के बिना मांग के बहले आना मेजन साउ दांसल है आता नर चुट्टा के हाथ आना उड़ता मत इतनी भी दांसल मतलब साउ है लारा है ना ये सीधे बा गाना पुते ना फिर हम ना साउ दांसल लेकिन मैं मांगी था कि लीटर सी वाके आते तीनों दांसल කඩලකවත් කාලේ ඉවර කරගන්න බැරුණා ඒ තරම් මීටර් 100ට වගේ අද දන්සල් ටිකට මේ දැන් අපි ඉන්නේ මම හිතන්නේ අල පැත්ත හන්දිය මේ හොරෝපතාන ඊට පස්සේ කල්පේ මොරකෑව ඊට පස්සේ අල පැත්ත මොරකෑව පස්සේනේ මතක නැහැ දැන් වැඩි ඒක රාසනේ ගොඩක් මේක ආවා මේක රාසනේ හින්දා ඉතින් මේ තාම සෞභාග්‍ය පිළිවරනේ ආයෙත් දන්සලක් තියෙන ඉන්න පෙන්නන්න එතන ආයෙත් දන්සලක් තියෙනවා ටිකට දැන් ටිකට නම් මේ මට නම් මට පොඩි දෙකක් තියුවා කඩල එක රන්දාම මේ මම බෑ ආයෙත් දන්සලක් මොනවද දන්නේ ඒකත් බීමද ඒකේ පොලි අපි ඉන්න පන්සලට යනකොම බත් දන්සලා ये तीन बद दांसला फ्राइड राइस दांसला तीन मुरगाव हंदी अभी दी 500 डैन ने थोड़ा भी हमारे जा सकते ठीक है ना इधर आए तो ना इस तरह दांसला लंग लगा में तीन दांसल आठ का तीन दाम ने तो भी विसा दाम यांड में ना आए दांसला तीन अभी दी यांड फराक करवा तीन दांसला तीन අන්න කරක් වෙනවා ස්කටුත් තියනවා වගේ මේ තින් අතර කරනවා ඉතින් යන්න බෑ වාහන පේනවා යන්න බෑ දාන්සලා කියන්නේ අවසරේ මාරු දෙටි දින්දීම දුවා අයින් කරා ස්කටම් මුනා අර බීම බිස්කට් දන්සල එතනම වගේ පොඩ්ඩක් දුර මේ මීටර 100ක්වත් එන්න නැහැ දන්සල්. තවත් දන්සලක් ඒක අයිස්ක්‍රීම් දන්සලක්. ඒක නම්
දාන්න තිබ්බ පොලිම කවුරුත් නෑ අර දෙන්න තුනේ යමුද පොලිමට මේ අල්ල බෑ කියන්නේ රක්කාර යනවා හද පොලිම සූත්තා යනවද යා ආයා අයිස්ක්‍රීම් දාන්සට යන් කියන අද යන්න හම්බෙන්නේ අසපුවට පරක් වෙනවා යන්නේ අම්මේ ආව ඉන්න වෙනවා දැන් අර බෑ අය අයිස්ක්‍රීම් කන්න මේ ඉන්නේ ඉතින් පොලිම නෑ දැන් 12ට 10ක් විතර තියෙන්නේ අපි අයිස්ක්‍රීම් පොලිමට ඉන්නේ කඩගස්සිගලට තව තියෙනවා කිලෝමීටර් 5ක් විතර පොලිම නම මොරොකතානේ ඉඳලා දිගටම දාන්සල් කරනවා මම හිතන්නේ මම වැඩිපුරම මේ දාන්සල් වඳින අවුරුද්ද මේ අවුරුද්ද වෙන්න ඕනේ 2025යි සතුටු වෙයි ගොඩක් අයිස්ක්‍රීම් දාන්සල් හැමදාම නෑනේ ආසයි මම දාන්සල් දැන් මම හිතන්නේ මම මේ වදින්නේ මේ අයිස්ක්‍රීම් දාන්සල් මම හිතන්නේ මේ 7 හෝ 8 වෙන්න ඕනේ කොටිය දාන්සල් පුතිප්ප ඒකට අපි ගියේ නැ පරක් වෙන හින්දා න්යාලගේ අයිස්ක්‍රීම් දාන්සල්ට යන්න පුතාලේ ඉඳලා දාන්සල් නම් දැන් දිගටම හම්බුණා 10ක් විතර මම දිනේ 6 හරි 7 හරි දැක්ක නේනකම් දාන්සල් තාත්තට එකක් ගන්න මෙන්න අපේ අයිස්ක්‍රීම් අතන මේ ඉන්නේ අපි දැන් හරිද ඔන්න අයිස්ක්‍රීම් නැත මම දෙන්නේ කොහොමද මේක තමයි කියන තව අපි මේව පහු කරන්න යන්නේ ඔයාලා ඉතින් අහලා ඇති අපි ඉතින් මේ අසපුවට යන්න හදන්නේ යන ගමන් දිගටම ඉතින් ගොඩාක් අපි මේ මග ඇරලා ආවේ දැක්ක අපි පොඩි මේ මෑන්ඩෝර බබායි ඔන්න ඉතින් අපි ආවා මේ තල්ගහපතන කාටගස්ති ගිලිය තල්ගහපතන මහමෙවුන අසපුව තමයි මෙතෙන්ට කියන්නේ දැන් මෙතන ඉඳන් කිලෝමීටර් 2ක් වගේ තියෙනවා මේ අසපුව ඉතින් මම අර ඉස්සෙල්ලත් කියලා තියෙනවානේ අසපුව තියෙන්නේ ගොඩාක් මේ ගම් වලින් මේ ටිකක් දුර ගෙවල් නෑ ඒ වගේ දැන් මේ වගේ කුඹුරු වගේ එහෙම තමයි තියෙන්නේ මේ අපි දැන් යනවා ඉතින් මම ගොඩාක් මේ වැඩිපුරම එන අසපුවක් මම ආසයි ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා වලට මම ගොඩක් මේ ආසයි ඒ හින්දා දැන් මේ දවල් 1 ඉඳන් හවස 4 වෙනකන් ධර්ම දේශනාවට තමයි මේ සහභාගී වුනේ මේ අසපු ඉතින් හදන්න ගොඩාක් මේ ඒ කියන්නේ වියදම් යනවා. ඉතින් ඒ වගේ දේවල් වලටත් මෙතෙන්ට ඇවිල්ලා උදව් උපකාර කරන්න පුළුවන් හැම දෙනාට මේ වගේ මේ ගොඩාක් අපිත් හැමෝම මේ වගේ මේ අසපු හදන්න අසපු පන්සල් හදන්න ගොඩාක් දායකත්වය දෙනවා. ඉතින් ඒ හින්දා අපි ඒ අසපු වලට යන්න ආසයි. ඉතින් අපි මේවා හදනවා දැකලා අපි ගිහිල්ලා උදව් කරලා ඒ දේවල් දැන් ගොඩ නගලා තියෙනකොට අපිට ආසයි ගිහිල්ලා එතන බණ අහන්න එහෙම. ඉතින් මම ආස කරන ගොඩාක් හරි සුන්දර පරිසරයක් තියෙන තැනක් තමයි අපි ඉතින් 4 දෙනාම අදාව පුළුවන් හැම වෙලාවෙම අපි සහභාගී වෙනවා හැම අසපු පන්සල් වලටම යනවා මේ හරි මාසයි ඉතින් ධර්ම දේශනාවල පන්සල් ඉඳලා එනකොට මේ දවල් අර දුන්නේ ෆ්‍රයිඩ් රයිස් දන්සල එක තාම දෙනවා ඇත්තට බඩගින්නකුත් තිබ්බ මේ වෙලාවේ අපි ඉතින් මේ වෙලාවේ මේ බැස්ස වැඩි පොලෙමුකුත් නැහැ මේ ෆ්‍රයිඩ් රයිස් දන්සල ඉතින් එන ගමන් ඒ දන්සලත් වැඳගෙන එන්න හිතුණා මේ අද දවසේම දන්සල් වඳිනවා යන ගම අසපු ඉඳලා යන ගම වෙලාව 4යි දවල් දෙන ෆ්‍රයිඩ් රයිස් දාන්සල තව දෙනවා අපි ආවේ හස්බන්ඩ් ගියා මේ පිටකට කට්ටිය දාලා එන්න ටවුන් එකට දෙන්න ඕනේ නැංගන දැන් කාලෙම ගෙදර යනවා මං හිතන්නේ අවුරුදු ගානකට පස්සේ මේ පුතාලා එහෙම දන්සල් වඳින්න කැමති කට්ටිය දැන් මං නිසාම මේ යන් කිව්වන් පස්සේ දෙන්නත් එනවා ඒ දෙන්නත් දැන් හුරු වෙලා ඉන්න ඕන මම මේ විදිහටම මේ ආසයි ඉතින් මේ ඔන්න මගේ යාළුවෙකුත් හම්බුණා මගේ ඉස්කෝලේ හිටපු හොඳම යාළුවෙක් මේ එයාත් ඉතින් දන්සල් වඳින්න ඇවිල්ලා ඉතින් මේ ඔන්න මාත් එක්ක කතා කරලා ඉතින් මේ යනවා ඉතින් අද හරියම සතුටු දවසක් ඔහොම ඉතින් හවස වෙනකන් දන්සල් වැඳලා ගෙදර ආවා. දැන් රෑ වෙලා පොසොන් පොය දවසේ හැම පොය දවසෙම අපේ ගමේ පෙරහැර. ඒකත් බලන්නකො ඉතින් ඔයාලා. දැන් ඉතින් පෙරහැර බලන්න යන්න තමයි හදන්නේ. අද පොසොන් පොය දවසේ මේ පුතාලා දෙන්නයි මහත්තයා ගියා ඉස්සෙල්ලා.
ටවුන් එකට අතේ දුරනේ දැන් මම යනවා මේ අපි අසපුවට ඇවිල්ලා අසපුවේ ඉඳන් ඇවිල්ලා මේ හවස චුටක් නිින්ද ගියා. ඉතින් මම උයලා හැම රැට දැන් මේ යන්න තමයි හදන්නේ මේ පෙරහැර බලන්න යා. හොරෝපතන්නේ පෙරහැර මට මතක නැහැ අවුරුදු ගාණක් මේ පෙරහැර තියෙනවා. මේ කියන්නම් එතනට ගිහිල්ලා මේ දැනගන්න පුළුවන් මේ මට හරියට මතක නැහැ. මම හිතන්නේ මේ අපි චූටි කාලේ ඉඳන් මේ පෙරහැර තියෙනවා මේ මිහිඳු පෙරහැර. යම් ඉතින් කට්ටිය ගියා මම දැන් යනවා අතේ දුර ටවුන් එක යා. අපේ ලොකු සන් හම්බුණා ඔක්කොම හම්බුණා. මඤ්ඤො පදාසලක් දෙනවලු. පොඩි පුතා එතන මහත්තයා යනවා ඉස්සෙල්ලා මේ කට්ටියම. මම හොරපතන්නේ ටවුන් එකේ තත්ත්වය මේ වෙනකොට. පෙරහැර බලන්න. ඒක මම මතක් කරනවා ඉතින් මගේ channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඒක මතක් කරනවා නෑ මතක් වුණ වෙලාවේ. මම ඔක දැසල් පැත්තට යන්නේ. මම තිතයි. වෙනද මම ඔක දැසල්. ටවුන් එකේ බුදුමැදුරු ගාව දෙන්නේ. පෙරහැර බාන්දි ආපු කට්ටියන්ට මම ඔක දැසලේ රස බලලත් යන්න පුළුවන්. පෙරහැර එනකම් කට්ටිය මම කොල්ලක බලනවා. අද දවසේම දන්සල් රැ වෙනකම් දන්සල් තමයි. ඔන්න ළඟටම ආවා. නෙළුම් කොලේ. නෙළුම් කොලේ මඤ්ඤොක්ක. නෙළුම් කොලේ මඤ්ඤොක්ක කන්නේ. හරිද? අයිගෝ. වෙලාව 11යි. 11ට තමයි ටවුන් එකට ආවේ. මම හිතන්නේ කිලෝමීටර 3ක් විතර දුර ඉඳන් ඇවිල්ලා තියෙන්නේ නේ. හැමසැරේම අපේ පොඩි එක්කෙනා හිටියා මේ පාර හිටියා අවුරුදු ලොකු හින්දා යලා නැහැ. මෙවර සංවිධානයේ දෙන්න කටේ මට එක්කන වරක. හැට එක්කවනේ වරට. වතර 61ක් යාව 61යි. අවුරුදු නොකඩවාම අවුරුදු 61ක්. අවස්ථාව ලබන දෙයක් නිකුත් මහා පෙරාර දකුස්කරව
වීඩියෝ එක නැරඹු ඔයාලට ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකක් ආයෙත් හම්බෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ලස්සන ජීවත් වෙන්න.